2026 වසරට අදාළ අයවැය ඉදිරිපත් කිරීමත් සමග රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂමව ඉටු කිරීමේ අරමුණින් අලුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද අගමැති කාර්යාලයේදී සිදු කර තිබෙනවා. මෙන සංශෝධනි මගින් රජයේ ප්‍රධාන අමාත්‍යත්ව කිහිපයකට අලුත් මූල්‍ය සංවර්ධන සහ පරිපාලන මට්ටමේ ප්‍රබල නායකයන් පත් කර ඇති බවත් වාර්තා වෙනවා. අදාළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ටී.බී. සරත් නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, එම්.එම්. මොහමඩ් මුනීර් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මුදිත හංසක විජයමුනි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, අරවින්ද සෙනරත් විතාරණ ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, එච්.එම්. දිනිදු සමන් කුමාර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, යූ.ඩී. නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, එම්.අයි.එම්. අර්කම් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය. අදාළ අමාත්‍යවරුන් සිය දූර ප්‍රතිඵලවත් ලෙස ඉටු කරමින් 2026 අයවැය කාලය තුල රටේ ආර්ථිකය හා සංවර්ධනයක නව මඟක් පෙන්වීම අපේක්ෂා කෙරේ. රටේ ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය තුල සිදු වූ මෙම විශාල සංශෝධනයෙන් ජනතාව බලාපොරොත්තු වන විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට රජය ඉදිරියට පියවර ගන්නේද යන්න අනාගතයේදී පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවනු ඇත.